හෙක්ටයාර් දෙකක් තියෙන කෙනෙකුට රුපියල් 50000ක් දෙනවා. හෙක්ටයාර් එකක් තියෙන කෙනෙකුට 25000ක් දෙනවා. ඒක අපි දෙන්නේ අධීර දෙකකින්. පළවෙනි අධීරේ දෙනවා රුපියල් 15000ක්. දෙවෙනි අධීරේ දෙනවා 10000ක්. ඒ සල්ලි වලින් ට්‍රැක්ටර් ගාස්තු ගෙවුවට කමක් නැත. බෝතියා ගාස්තු ගෙවුවට කමක් නැත. නියත නැහින්න පදින්න යොදාගත්තට කමක් නැත. පෝර ලබා ගැනීම සඳහා අනිකුත් තෙල් බෙහෙත් ලබා ගැනීම සඳහා යොදාගත්තට කමක් නැත. අර බන්ටික පාමුලට ගිහිල්ලා අර පල්ලෙහා නියර පාමුල උඹහට මුවා වෙලා පැකට් එකක් අරගෙන මුල්ල කඩලා කොච්චි කඩලා කපලා කටේ හලා ගන්න වැඩේ කරන්න එපා. එහෙම නොකර වගාවට ඕනම කටයුත්තකට ඒ මුදල් යොදා ගැනීමේ අයිතිය ඔබට තියෙනවා. ඒ නිසා පෝර සල්ලි හම්බුන්න කවද්ද පෝර ගන්න කෑ ගන්න එපා. ඊට පස්සේ ආන් ඉස්සරහට කුකුල් කකුලක්වත් අපි විසි කරන්නේ. දැන් මේ සබ්ජෙක්ට් එක අපි අතටින් තියෙන. දැන් ඉස්සරහට ඒ කුකුල් කකුල් පටවනවා කොහටද? චීනෙට. කුකුල් කකුලේ හැම ගලවන්නෙත් නැහැ, පොත්ත ගලවන්නෙත් නැහැ. ටෙම්පරාදු කරලා ගත්තාම මරු චීනට. ඌ කනවා පට්ටිටම. ඊට පස්සේ සුප් හදනවා. අපි නිකන් සුපක් හදලා බොමු කෙල්ලි මොන වුණත් නේ වෙලාවක. කුකුල් කකුලුනුත් අපි ඉස්සරහට ඩොලර් හොයනවා.